මේ බාන්නකො view එක කොහොමද ලස්සන. එතනක් තියෙන බාල්දිශාව එකක්. මේ තියෙන බාල්දිශාව එක. ඕකයක් හදලා තියෙනවා ආයි නෑ. මේක තමයි මරුම එක. මේ බාන්නකො සුපිරිනේ. අපි මෙතන සෙට් එකක් ඉන්නවා නිදා ගන්න. මෝරංචුවක්. අන්නේදී අලිය පේනවා ළඟටම ඉන්නවා. ඌව ගිල්ලා. ඔව් මේ මොනුරු කෑ ගන්න එකද මල්ලි? අලියාවම ඔන්න ඉතින් අද අවඩයිරකින් අපි ඇවිල්ලා ඉන්නේ කියන්නේ අපි යන ගමන් ඉන්නේ. අපි දැන් මේ යන ගමන් උඩවලව. උඩවලව ජලාශය ගාව තමයි මේ අපි ඉන්නේ. ඉතින් අපි අද යන්න හදන්නේ කොහෙද? ලස්සනම ලස්සන තැනක් ඉතින් කියන්නේ. ඔව්. වීඩියෝ එකෙන්ම බලන්න කොහෙටද යන්නේ කියලා. ඉතින් අපි යන්නේ අද තනමල්ලිල පැත්තට. තනමල්ලිල කිව්වොත් මොනකටද ජනප්‍රිය? ටීක්. ඉතින් මේ ලස්සන ජලාශය ගාව දැන් පොඩ්ඩක් අපි නැවැත්තුවා. මේ පේනවනේ මේ නියම පාර හීය ගැහුවා වගේ තියෙන්නේ මේ. යශෝ නම් මේ පළවෙනි පාරේ එන්නේ. මම දැන් මන්නම් මෙතන සෑහෙන්න ඇවිල්ලා තියෙනවා මේ පැත්තට. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ හොටෙල් එකද රෙස්ටෝරන්ට් එකද? අපි ගිහිල්ලා බලමුනේ. ගිහිල්ලාම බලමු. රෙස්ටෝරන්ට් එකක් හොටෙල් එකක් කියමුනේ හොටෙල් එකක්. හොටෙල් එකක් වෙනස්ම විදිය තැනක්. වෙනස්ම විදිය තැනක් විලා එකක්. අපිත් එක්ක ඉන්නවා තව බ්‍රෝස්ලා ටිකක් ඉන්නවා මේ තව on the way. ඒ ගිමන් හරින්න නැවතිලා ඉන්නේ. happening බ්‍රෝස්ලා. මෙතෙන්ට පේනවා බදුල්ල දිස්ත්‍රික්කේ මෙන්න මේ පැත්තට. මෙන්න මෙතන තියෙනවා දියැල්ල. මෙන්න මෙතන. උඩවලවේ බලාගාරේ මේ පැත්තේ ජලාශය තියෙනවා. අන්න අර බලන්න අර පැත්තේ ගස් වර්ගයක් තියෙනවා මාර ලස්සනයි ඒ view එක. ඒ මම හිතන්නේ මේ කරන්ට් එක එන්නේ කි. කරන්ට් එක. කරන්ට් එක නෙවෙයි මොකක් හරි වෙන ලයින් එකක් වෙන්න ඇති. ලස්සනයි නේ. ඔන්න අපිට ඉස්සල්ලාම පේනවා පළවෙනි සමාජිකයෝ අපි දැක්ක. මෝරංචුවක්. මෝරංචුවක් කොට දෙන්නෙක් ඉන්නේ. දෙන්නෙක් ඉන්නවා. husband and wife. අන්න පේනවා. ඒ අඟකුත් තියෙනවා අර. හරියට හොයාගන්න ඌරෝ. හරි හරි ඉන්නවා. යශෝට ඌරෝ ටික අල්ලගන්න හරියට පුළුවන්ද කියලා. අර බලන්න පැටව වෙන සෙට් එකක් ඉන්නවා එතන. හරි. අන්නේදී අලිය පේනවා ළඟටම ඉන්නවා. අලි ඇවිල්ලා දවල්ට කන්න. අලි මල්ලිව හම්බුණා අපිට අලි මල්ලි. ඒ අලිය ඉන්නේ අලිවැටෙන් එහානේ. ඔය ඉතින් අලිවැටෙන් මෙහාට එන්න බැරි වෙන්න නේ හදලා තියෙන්නේ. ඉතින් අලිවැටක් මොකද? නෑ මම හිතුවා මෙහෙන් එනවා කියලා. අපි මේ උඩවලවේ තනමල්ලිල පාරේ එහෙම යනකොට මෙන්න මේ වගේ පොඩි පොඩි වැව් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවානේ පාර දෙපැත්තේ. දැන් තුන්වෙනි පොඩි වැව වගේ නිකන් දැක්කේ. අන්න ඉතින් අපි ඉන්න තැනට යන පාරට ආවා. මෙතනින් හරවලා තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. බොරළු පාරක් තියෙන්නේ. ඒක මෙන්න මේ අලිවැට තියෙනවා මෙතනින්. ඒ කියන්නේ කවුද ඉන්නේ? අලි. ඔයා කිව්වා අලි. උන් ඉන්නේ අලිවැටෙන් මෙහා. අපි යන්නේ මේ කැලේ ඇතුලේ. දැන් පොඩි අමුතු ෆීලිං එකක් එන්නේ කැලයක් අස්සේ සෆාරි යනවා වගේ. අර තියෙන්නේ. ඔන්න දැන් අපිට ඈතින් පේනවා අපි අද රෑ ඉන්න තැන. අද දවසේ ඉන්න තැන. නේ? කබානාස් තියෙනවා. ඒක සවුත් අප්‍රිකා ගියා වගේ නේ. මේ අපි ආවේ අලි මල්ලි එකට. ලීෆ් අලි මල්ලි. ලීෆ් අලි මල්ලි. අලි මල්ලි ගාවට තමයි අපි ඇවිල්ලා තින්නේ අද දවසේ ඉන්න. මේක ඇතුළට ආවම නම් ඇතුළ ලස්සනයි නේ. ගස් තියෙනවා. අම්බෝ ඩ්‍රයිවර් මහත්තයාත් බහැලා අමාරු ඇති එලෝලා. PK ප්‍රොඩක්ෂන්. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලීෆ් අලි මල්ලි එකට. බලමු ගිහිල්ලා. යශෝට මහන්සියද දැන් කිලෝමීටර් කීයක් ආවද? මහන්සි නැහැ ඉතින් මේ කියවන්න. කරත්තයක් තියෙනවා. කරත්තේ ගාව තමයි මොනවද තියෙන්නේ? මොනවද අපිට බොන්න තියෙන්නේ? මට සෙරි. මොනවද මේ බෙලිමල්? ඈ? ඉරමුසු. අකුරු කැලක් ගන්න.
ඔළුව වදිනවනේ. මේ අපි බොයිස් ටික ඉරමුසු බොනවා. මොකද ඉස්මොල්ල ගියේ? මෙයාට පොඩ්ඩක් ඉරමුසු ඉස්මොල්ල ගියා. ඇයි දන්නේ ඔව් නේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා යාගේ අකුරුකම්. ඔව් ගිය පාර හැබැයි ඔන්න එකක් දුන්නා නේද බයික් එක. හොඳයිද? හොඳයි නේ තාම උණුයි මේ කාස්ට් එකේ උනා දිරමුසු එක බොනකොට තමයි නිකන් නිවිච්ච ගතිය එන්නේ. හැබැයි මේක ඇතුලේ මේක සනීපයිනේ. ඔව්. කොහොමද? පෙන්රහයි දිරමුසු එක. හැබැයි ඒක නිකන් අලියා? දිරමුසු එක මොන රහයිද? yes. අපි දැන් මෙන්න මේ පැත්තට ආවම පේන්නේ අර පැත්තෙන් ඈතින් පේනවා පොඩි වැවක්. නේ? ඔව්. ඌටි වැවක් තියෙනවා. හරිම ලස්සනයි මේ පැත්ත නේ. ඒ වගේම මේ පැත්තෙන් යන්න පුළුවන් නේ. ඔව් මෙන්න මේකේ තමයි අපි අද ඉන්නේ. මේකේ අපි පොඩි ටුවර් එකක් පෙන්වන්න. තව ටිකකින් ඊට කලින් ඕගලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා. මේකේ විශේෂම දේ. අන්න අතන V20ක් තියෙනවා මේ. ફોකස් වෙන්න මේ තින්නේ. මෙන්න මෙතන V20ක් තියෙනවා. බලදාව. මොනවාද මේ පැපොල්. හොඳට හැදිලා තියෙනවා මේ පැත්තේ පැපොල්. හොඳනත් පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන්. මේ ඔක්කොම හදලා තියෙන්නේ පොඩි ගමේ විදිහටනේ. ගැමි ගතියට හදලා තින්නේ. මේ බලන්න මෙතන මේ රැයට මම හිතන්නේ මේවා තමයි අපිට හම්බෙන ආලෝකේ. මේ මොනවද? පේර නේද? පේර නේද මේ? ඔය පේර නෙමෙයි. ඔන්න මේක තමයි විශේෂම දේ. විශේෂම තැන. මේ දින්නේ. එන්න මෙතන පටන් අරගෙන. ඒ තුන් දෙනා කියනම ගහනවා අදමනේ දැක්කි බං. මේ පැත්ත කවුද ඉන්නේ? නිකන් හිතාගත්ත කෙනෙක්. උංගෙක්. මේකේ බලාගෙන සෑහෙන අවුවක් තියෙනවා. මේ මාර විදියට පායනවා. ඒ වුණාට මෙතන මාර හෙවණයි. හෙවණයි හීතලයි නේ. උඩට යද්දි. ඔව්. අය අශෝ යනවා පොඩ. බලමු මම මේ වගේ තැන්වල නගින්න කියලා කඩන් වැටලා තියෙනවා. ඔන්න උඩට නැග්ගා. මේක තමයි ට්‍රී හවුස් එක. අලිමල්ලිගේ ට්‍රී හවුස්. මෙතනත් මරුනේ. අපි මෙතන සෙට් එකක් ඉන්නවා නිදා ගන්න. එළියේ තමයි නිදාගන්නේ. අපි දෙන්නට වෙනම තියෙනවා. අපි වෙනම මේ මොකක්ද ඒකට කියන්නේ? කබන එක. ඔව්. මේ තියෙන්නේ මේකේ රූම්ස්. මේක ඇතුළේ. ඔව්. රූම්ස්. ඔව් බලමු අපි ඇතුළට ගිහිල්ලා. මේක අපි ඉන්නේ නැති හින්දා අපි මේ ඉස්සලාම රිවිව් කරනවා මේකනේ. ඔව්. මේකට ආයෙ ඉන්න හම්බෙන්නේ නැහැ අරුන් ගියන් පස්සේ. බාන තන. ෂා. කුරුඳු සුවඳයි. මරුනේ. ලස්සන. නිකන් මාර කුරුඳු සුවඳක් එනවා. මේකක ඉඳලා නැගිට්ට වගේ හැඟීමක් උදේට නිදාගත්තේ නෑනේ. උදේට එයි. ඔව් අරුන් කොහොමද උදේට එයි උඩ. ගමේ ඉඳලා නැගිට්ට වගේ. කුරුඳු සුවඳත් එක්ක. මේකේ අපි ඔයගලන්ට කියන්නම් නේ අපේ පැකේජස් ඒ ටික ඔක්කොම විස්තර මේ වීඩියෝ එකේ අන්තිමට කියන්නම් බලන් ඉන්නකෝ. මේ විශේෂම දේ ඒක නෙමෙයි මේ වීඩියෝ එක එන්ජොයි කරන්න මේ ඒ වගේම ඔයගොල්ලන්ටත් එන්න පාර කියනෝනේ. එන විදිහ අපි කියන්නම් එන දේවල් විස්තර ටික කියන්නම්. ඕනෑ කමෙන්ට් කරන්න. අපි අනිවාර්යෙන් එකටත් දානවා. මේ වීඩියෝ එකේ අගක් තියෙනවා. අන්න මෙහෙම තමයි දැන් අපිට එළිය පේන්නේ. මේ බලන්න view එක ලස්සන. මෙන්න මෙතන අර නිදා ගන්න තැන. බූරු ඇඳවල් ටික. ඒ වගේම උඩට නැග්ගාම මේ වගේ පොඩි නෙමෙයි මේක ලොකු view එක ලස්සන. මේ වොෂ්රූම්ද? මේක වොෂ්රූම් වෙන්නේ නැතිනේ. දන්නේ. මේ බලන්න මෙතන. ඒ වගේ නේ මේ තියෙන තවල්. මෙහෙම පේනවා. තමයි විස්තරේ. බලමු මේක වොෂ්රූම්ද කියලා. මට හිතෙන්නේ වොෂ්රූම් තමයි. ඒ වගේ තමයි ටවල් රැක් එකක් තියෙන්නේ. ඔව්. නේද ටවල් රැක් එක? වොෂ්රූම් එක තමයි. ඔව් ටවල් රැක් ඔක්කොම හදලා තියෙන මේ. ඔව් මේ කුරුඳු පොළු. එවනම් මේ ට්‍රීට් කුරුඳු පොළු වගේ තමයි මම හිතන්නේ. ඔව්. මේ තියෙන්නේ වොෂ්රූම් එක. අම්මා කුරුඳු සුවඳ. තමයි වොෂ්රූම් එක. වයින් එපා දොරකන්. ඒක හැමෝටම තියෙන්නේ. ඔව් හැමෝටම. අපේ එකත් අපි රිවිව් එකක් කරමු. ඊට කලින් දවල්ට කාලේ ඉන්න ඕනේ. මම හිතන්නේ වැව් මාළු ගේන්න යවලා තියෙනවා මේ තාම එන ගමන් කිව්වනේ. ඔව්. වැව් මාළු එක්ක මේ ගමේ කෑමක් තමයි කන්න ඕනේ. මේ ඔයගලන්ට පේන්නේ නැති මෙතන අපි ඒක යන් උදේට මෙන්න මේ කොනේ පේනවා මෙතන වැවක්. පොඩි වැවක්. මාර ලස්සන අපි එතනට යනවා. අනිවාර්යෙන් යනවා. තව ටිකකින්ද හෙට උදේද කියලා බලමු.
කිලෝමීටර් 250ක් විතරයිලා කැරම් ගන්න පිස්සුද? අපි ඔයාලා එනකන් හිටියේ. අපි ආවා. උඩ ඉන්න කැරට් එකේ ඉඳලා මේ පැත්තට ඇවිදගෙන යනවා බලමු. අර වැව පැත්තට. වැවද? වැව. මෙන්න මෙතන තියෙන ගහේ තමයි අපි හිටියේ. අපි දැන් යනවා මේ බාන්නකො view එක කොහොමද ලස්සන. මේ හරි තියෙන තනකොළ තනිකර. අපි යම් බාන්න අර පැත්තට. මේ හරියට තියෙනවා තව මේ ඉන්න තියෙනට. පොඩි මේකේ මේ ඩබල් රූම්. ඔව් මේකේ මං හිතන්නේ ට්‍රී හවුස් එකේ ඉන්න පුළුවන් 8 දෙනෙක්ට. ඒ වගේම මේ තියෙන්නේ ඩබල් රූම්. මේ තියෙන මේ පේන්නේ ඔයගලන්ට ඩබල් රූම්. අපි ඉන්නේ මේ දෙකින් එකක. එතනක් තියෙනවා බාල්දි ෂාව එකක්. මේ තියෙන බාල්දි ෂාව එක. එතනින් යන්න. ඔය බාල්දියට වතුර වැටලා තමයි ඉන්නේ නේ. ඔව්. හරි. අපි දැන් මෙහෙම ඇවිදගෙන පොඩ්ඩක් නිකන් බලන්න යන් අර වැව පැත්තට. එතන පොඩ්ඩක් ලස්සනට බෙන්ච් එකක් එහෙම තියලා තියෙනවා. අර එන පාරේ නම් මේ ගස් කොළන් අර නිකන් දෙපැත්තේ තියෙන මේ කර්කශය වගේනේ මේ හරියට ආවම තනකොළ තියෙන. ඔව් දැන් මේ හරිය කියන්න බෑ. මේ හරිය තියෙන්නේ ගස් කර්කශ ඇවිල්ලා ගතියක් දිගටම. නෙමෙයි. නිදහසේ ඉන්න පුළුවන් නියම තැනක් එතන. මේ අලිවැට. බලන්න මේ මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. එතන වැදගත්ම දේ ඔව් මෙතන අලිවැටක් තියෙනවා. ඔව්. මේ මෙන්න මේ බලන්න මේ පොඩි වැව. පොඩි වැවක් නේ මේක. පොඩි වැව මේ මෙතනත් පුළුවන් වාඩි වෙන්න අර අතන මන් දන්නේ කොහොමද එතන. තියෙනවා මේ ඔව්, යන්නේ එතන. කොහෙන්ද නම් දන්නේ. එතනට වතුර වැඩි වෙලා වෙන්නේ සමහරක් විට මේ පොඩි වැව තියෙන හින්දා මෙතන මාර සීතලයි. නේ අර තියෙන රස්නේ ගතිය නෑ. බාන්නකො ලස්සන. බැහැලා තියෙනවා නේ හැබැයි. ඈ? බැහැලා තියෙනවා මේ පස් දෙමිලා ඔව් තියෙනවා. ගොඩක් කාස්ට් එක නෑ වැහලා තියෙනවා බැහැලා තියෙනවා. ඔක්කොම මැටි තමයි. මැටි ලී. අන්න අතනක් තියෙනවා ට්‍රී හවුස් එකක් මේ. මේ බලන්න ට්‍රී හවුස් එක. ફોකස් වෙන්න අන්න. එතනක් තියෙනවා එතන වතුර ඇවිල්ලා තියෙන්නේ මේ. නැත්තම් මම හිතන්නේ ඔතනටත් යන්න යන්න පුළුවන්. පුළුවන් ඇතිනේ. ඔව්. ලොක් එක අද ඉන්නේ ගෙපැලක පැලක මෙහෙම ඇඳක් තියෙනවා ඩබල් එකක් තියෙනවා මෙතන තියෙනවා සිංගල් එකක් තියෙනවා. ඒ වගේම හරි සරලයිනේ පොඩි වොෂ්රූම් එකක් තියෙනවා මෙන්න මෙතන වොෂ්රූම් එක වෙනම තියෙන එකත් හොඳයි නේ මෙතන ඔව්. මේ තියෙන ඔන්න වොෂ්රූම් ඔව් බිඩේ ෂවර් එක මෙහෙම ඉල්ලලා තියෙන්නේ ඔක්කොම ලේසියෙන් තියෙන ලස්සනටනේ. වැඩි ලොකුවට පෙන්වන්න දෙයක්වත් නැහැ ෂේප්. මේ දොර වහලා තියෙන සත්තුයි කියලා කිව්වනේ මොක්කෝ හරි. බාල්දි ෂවර්. තාම නැහැ. වතුර එනකන් අන්න යෂෝ ඉන්නවා බාල්දි ෂවර් එකට වතුර එනකන් බලාගෙන. අනිත් ස්පූන් නැද්ද? ඕකේ හදලා තියනවා ආයි නෑ. සුපිරි. මේ පිඟානේ කාලා බලමු. වට්ටක්කා කළු පොයි. මේ වගේ view එක රස බලන්න යන්නේ ගමේ කෑම වේලා. මේ තියෙන යශෝගේ කෑම එක. මේ තියෙන්නේ මගේ කෑම එක. ඇයි? ඔයාලට වෙනසක් තියෙනවද මේකේ? කෝ මොකද වෙන්නේ? මාළු දාගන්න. මේකේ වත් වැඩි. මේකේ එළවලු. මේකේ එළවලු වැඩි. මාළු දාගන්න. ඔකොල්ලොට පෙන්වන්නේ නැත මෙන්න මේක තමයි මරුම එක. මේ බණ්ඩගෝ සුපිරිනේ. කොරලි. ගමේ රහ ඒ විදිහටම තියෙනවා. දැන් මරු එක. මේ ආශිර්වාද මල් වර්ෂාව. තව ටීකින් හරි වර්ෂාව වෙයි. මල් වර්ෂාව. වැස්ස වැඩි වෙලා තෙමෙන්න ගත්තා. ඔන්න අපි තන වෙනස් කරා.
360 view එකක් ගත්තොත් එන්න මේ වගේ තමයි පේන්නේ. අර පැත්තත් මරු මාර ගතිය. අම්මා මේක තමයි ලින්ද. මෙන්න මේකෙන් තමයි වතුර අදින්නේ. දැන් පොඩි බාබිකියු නයිට් එකක් දාන්න තමයි යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලන්තෑරුම් මෙහෙම එල්ලලා තියෙනවා මේ. අපි පෙනේද දන්නේ නැහැ. එතනට ගිහිල්ලාම බලමු. සෑහෙන දුරක් තියෙනවා බාබිකියු දාන්න තැනට යන්න මෙතන ඉඳලා. අන්න ලන්තෑරුම් තියෙනවා මේ. ලන්තෑරුම. උලම් පාරක් ගම. කොහපුටෝ. කොහපුටෝ නෙමෙයි බං. කුණු කට්ටොයි මේ මාපිල්ලුයි. කොහෙ හිටියද? දෙන්නෙක් හිටියා. කුණු කට්ට දෙන්නෙක් හිටියද? පෑගුවද? ඔන්න මුලින්ම අපේ ඇවිල්ලා තියෙනවා මාළු බෙදපු එක. මෙතන ගිනි මැලේ තියෙනවා. මෙතන බාබිකියු එක ලෑස්ති වෙනවා. ඌව ගිල්ලා. ඔන්න දැන් දානවා පෝක්. පෝක්ස්. පොඩ්ඩක් තිබුණා ඇති. තව ටිකක් තිබ්බ නාරනේ. අතන තියෙනවා චිකන්. එතන පෝක්. වැඩි මේ බාබිකියු වෙන්න ඕනේ නෑලුනේ. එහෙමද? මේ පැත්තේ ගිනි මැලේ නිවිගෙන එනවා. අපි දැන් රාජල් හරිතර ළඟයි. ඔව්. දැන් අපි අලි බලන්න යන්න හදන්නේ. ඔව්. මේක පේන්නෙත් නෑ අපෝ මේ කළුවර එච්චරට මේ. ඒවා නෙවෙයි. කට්ට කළුවරයි. ඔළුව පාත් කරන්න. ඔළුව පාත් කරන්න. ඔව් මේ වද්දන්න එපා. හරි. අපි දැන් ඉන්නේ බඩු ඉන්න පැත්තේ. මොනරු කෑ ගහනවා. කො? මොනරු කොහෙද? හරි වැවේ. හරි ඇවිල්ලා තියෙන්නේ. අර ඔය මොනරු කෑ ගහන්නේ අලියා. අම්මට උඩු. මේ නෑ. ඔව් මේ මොනරු කෑ ගහන්නේ එකද මල්ලි? ඔව්. අලියාවම? අම්මා ඒක එහෙම සම්බන්ධයක් තියෙනවද? ඔය කම්බිය. ඔව් කම්බිය තියෙනවා. ඔය අයිති. වෙලාව තමයි ඈ. ඔය ඔය. ඊරේ අපි අලි බලන්න ගියාට එක අලියෙක්වත් හම්බුන්නේ නැහැ මේ. මම හිතන්නේ සද්ද විතරයි ඇහුනේ. ඒ තලින්ගේ නෙමෙයි මොනරුන්ගේ. ඔන්න දැන් අද ඊරේ හොඳට නිින්ද ගියා. දැන් පොඩි වැස්සකුත් එනවා. එන්න මේ වගේ ලස්සනට පේනවා දේ පාන්දර. ඒයි. ඇතුළේ ඇති. ඒයි. ආයි පටන් ගත්තා. අයියෝ. ඔක ඇදෙන්නේ නැහැ බං කවදාවත්. ඒක තමයි හිතා ගන්න ඕනේ. තේ එක තියෙනවා. අර මේ ඉලකිරි වගේ නේ. දාගන්න තේ. බෑ ඔක්කොම මොනරෙක් එක්ක කතා කරලා ඌ ගෙන්න ගන්න. කිරිබත්. කිරිබත් තියෙනවා. අම්මා සමන්. සමන් තෙල් දාලා. තියෙනවා. මේ පැත්තේ තියෙනවා. ලුණු මිරිස්. විතර. ඊයේ පොක්. කිරිබත් එක බිත්තර කාලා නේ මම. හරි. ඊයේ සොසේජස් සෑහෙන ඉතුරු වෙලා නේ. ඔන්න ඉතින් අද අපි උදේ කැමත් අරගෙන යන්නේ මේ ලීෆ් අලි මල්ලි එකේ. ඔව් ලීෆ් අලි මල්ලි එකේ ගාන කීයද? ගාන 8500 නේ. ඔව් රුපියල් 8500 එක්කෙනෙක්ට වෙන්නේ. ඉතින් අපි හොඳට කෑවා. මේ ගමේ කෑම තියෙනවා දවල්ට. ඔයගොල්ලෝ දැක්කනේ. රැට ආයි නෑ උතුරන්න බාබිකියු තියෙනවා. ඉතුරුත් උනා අපි අද උදේත් කෑවා. ඔව්. මේකේ සර්විස් එකත් හොඳයි, කට්ටියත් හොඳයි නේ. ඔව්. මේ මාර සපෝටිව්. මේ අපි හිටිය ඔව් අපි හිටිය මේකත් හොඳයි. කබාන එකෙත් එහෙම කියන්න අඩුපාඩුවක් නැහැ. මේ නිදාසේ ඉන්න ඉතින් එනවනම්
අනිමල්ලි සුපිරි. ඔව්. මෙහෙම ටයිම් එකක් කියලා නැහැ. ඉතින් මෙයාලගේ මේ චෙක් ඉන් චෙක් අවුට්. ඔව් අපිට දවල් වෙනකන් ඉන්න කිව්වා. අපිට පොඩ්ඩක් ටයිම් එක නැති හින්දා අපි යනවා. මේ එහෙනම් අපේ channel එක subscribe කරන්න. our diary. our diary bell button එකත් press කරන්න. අනිත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි. එහෙනම් see you.